නගරයේ කෙළවරක පිහිටි කුඩා ටකරන් මඩුවක කසුන් සිය මව සමග ජීවත් විය. ඔහුගේ පියා ඔහු කුඩා කලම මියගොස් තිබූ අතර මව අනුන්ගේ ගෙවල්වල වැඩ කරමින් ලබාගත් සුළු මුදලින් ඔහු යන්තම් කුසගින්න නිවාගත්හ. නගරයේ කෙළවරක පිහිටි කුඩා පැල්පතක ජීවත් වූ කසුන්ට තිබුණේ එකම එක ලොකු හීනයකි. ඒ කවදා හෝ තාක්ෂණික ලෝකයේ පෙරලියක් කෙලීමයි. නමුත් ඔහුට පොතක් පතක් ගැනීමට පවා වත්කමක් තිබුණේ නැත. පාසල් නිවාඩු කාලයේදී සහ සතියන්තයේදී කසුන් නගරයේ ලොකු නිවාසවල වතු පිටි පිරිසිදු කිරීමටත් බර උසුලන වැඩවලටත් ගියේය. අනෙක් ළමයින් සෙල්ලම් කරද්දී කසුන් දැවෙන අවුවේ අනුන්ගේ වතුවල උදලු ගෑවේය. පුතේ, උඹ මොකටද මේ හැටි දුක් විඳින්නේ? අම්මේ, මම මගේම කියලා ලෝකයක් හදාගන්නයි මේ මහන්සි වෙන්නේ. තව රුපියල් 5000යි. තව එක සතියක් වැඩ කළොත් මට ඒක ගන්න පුළුවන්. වසර දෙකක් පුරා ඉතාමත් අරපිරිමැස්මෙන් ඉතිරි කරගත් මුදලෙන් කසුන් පරණ පාවිච්චි කරන ලද පරිගණකයක් මිලදී ගත්තේය. එය සමහරුන්ට කුණු ගොඩක් වුවත් කසුන්ට එය රත්තරන් මැණිකක් බඳු විය. උන් ඔය මලකඩ කෑල්ලටද උච්චර දඟලන්නේ. ඕක වැඩ කරයිද දන්නෙත් නෑ. කමක් නෑ මුදලාලි. මම ඕක වැඩ කරව ගන්නා. පුතේ, රෑ එකත් වුණා. ඔය යකඩ ගොඩ අස්සේ ඔළුව ගහගෙන ඉන්නේ නැතුව නිදාගන්න. තව පොඩ්ඩයි අම්මේ, මේක පත්තු වුණොත් අපේ මුළු ජීවිතේම පත්තු වෙයි. පැල්පතේ එක මුල්ලක තබාගත්තේ පරණ පරිගණක යසල ඔහු නිදිවරු රාත්‍රීන් ගණන නිමක් නැත. අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගත හැකි පාඩම්මාලා හරහා මෘදුකාංග නිර්මාණය කෝඩින් ඉගෙන ගත්තේය. ඔහු සිය පළමු ජංගම දුරකථන යදිම මොබයිල් ඇප් නිර්මාණය කළේය. එය සරල නමුත් මිනිසුන්ගේ එදිනෙදා වැඩ පහසු කරන එකක් විය. කෙටි කලකින්ම ඔහුගේ දක්ෂතාවය අන්තර්ජාලය හරහා ලෝකයටම විවෘත විය. විදේශීය සමාගම් වලින් ඔහුට ඇනවුම් ලැබෙන්නට පටන් ගත්තේය. අනුන්ගේ ගෙවල්වල වල් පැලෑටි උගුල්ලා ලබාගත් රුපියල් 100 ගණන දිනකට ඩොලර් 100 ගණනක් දක්වා වර්ධනය විය. කාලය වේගයෙන් ගෙවී ගියේ. එදා අනුන්ගේ වතුවල වැඩ කළ කසුන් අද තරුණ තරුණියන් 100 ගණනකට රැකියා ලබා දෙන ප්‍රමුඛ පෙළේ මෘදුකාංග සමාගමක හිමිකරුවෙකි. ඔහු සිය මව වෙනුවෙන් නගරයේ සුපිරි නිවසක් මිලදී ගත්තේය. එදා අනුන්ගේ වතුවල වැඩ කරලා ගත්ත පරණ කම්පියුටර් එක තමයි අම්මේ අද මේ මාලිගාව හැදුවේ. උඹේ අත් දෙකේ මහන්සියයි හිතේ හරියයි තමයි පුතේ අපිව මෙතනට ගෙනාවේ.